ගොඩක් අය මගෙන් අහලා තියෙනවා අපි ලංකාවෙන් කැනඩාවට ආවොත් එහෙම එපාර්ට්මන්ට් එක හිටියොත්ද හොඳ නැත්නම් බේස්මන්ට් එකක් තෝරගත්තොත්ද හොඳ කියලා. ඉතින් මම පොඩි කරුණු ටිකක් විස්තර කරන්නම්. මොකද බේස්මන්ට් එකයි එපාර්ට්මන්ට් එකයි අතර තියෙන වෙනස එහෙම කියලා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව බලන්න යමු. මේ ආකාරයෙන් තමයි පිටතින් පේන්නේ ගොඩාක් බේස්මන්ට් වල. ඒ වගේම ඔයාට ප්‍රධාන ගේ ඇතුලෙන් ඇතුලට යන්නත් පුළුවන්. ඇතුළු වෙනකොටම මේ වගේ මුරුතැන් ගේ තියෙනවා. ගෙදරට එන අමුත්තන්ට භාවිතා කරන්න තමයි මේ ක්ලෝසෙට් එක මෙතන තියෙන්නේ. මම අද පෙන්වන බේස්මන්ට් එකේ බාත්රූම්ස් දෙකක් තියෙනවා. මේ තමයි පළවෙනි එක. මෙතන නිදන කාමරයක් තියෙනවා. කැනඩාවට ආව මුල් දවස්වල මමත් හිටියේ බේස්මන්ට් එක. ඒ දවස්වල නම් මම මේ කාමරේට ටිකක් බයයි. පස්සේ තේරුණා එහෙම බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේකේ තියෙන ලියකියවිලි වල දිනවකවානු ටිකක් හොඳින් පරීක්ෂා කරලා බලන්න. ගොඩාක් බේස්මන්ට් වල මෙන්න මේ වගේ වොෂර් එක ඩ්‍රයර් එක තියෙනවා. එහෙම නැත්නම් ඔයාට ගෙදර අයිතිකාර කෙනත් එක්ක ඒක කතා කරගන්න පුළුවන්. මේ තමයි දෙවෙනි බාත්රූම් එක. මේ තමයි දෙවෙනි නිදන කාමරය. මේ බේස්මන්ට් එක මම අපේ ගෙදර අලුතෙන්ම හදපු බේස්මන්ට් එක කුලියට දෙන්න නම් අදහසක් නැහැ. ඔයා විශේෂයෙන්ම බලන්න ඕන මෙන්න මේ වගේ හැම කාමරයකම ජනේලයක් තියනවාද කියලා. ඒක අනිවාර්ය දෙයක්. චාරිත්‍රානුකූලව ඔන්න අම්මා එනවා මේ බේස්මන්ට් එකේ ඉස්සල්ලාම කිරිබත් උයන්න. දැන් අපි බලපු බේස්මන්ට් එක කාමර දෙකක් සහිතව ඔයාට ටොරොන්ටෝ අවටින් ගන්න පුළුවන් වෙනවා සාමාන්‍යයෙන් $2000ත් 1600ත් අතර. එතකොට මේ වගේම එපාර්ට්මන්ට් එකක් ඔයා ගත්තොත් එම කාමර දෙකක් සහිතව ඔයාට $2200ත් 1800ත් අතර වගේ ගන්න පුළුවන්. අපේ ලංකාවේ ඉඳන් ගොඩක් දෙනෙක් එනකොට ওই පොඩි බබාලත් එක්ක වගේ ආවොත් එහෙම සමහරක් අය බයයිනේ කොහොමද මේ අලුත් රටට මුණ දෙන්නේ කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක නම් බේස්මන්ට් එකක් තෝරගත්තොත් හොඳයි. ඔයාට බේස්මන්ට් එකේ ඔයාට තනියම ඔයාගේ පාඩුවෙත් ඉන්න පුළුවන්. නමුත් ඉතින් අවශ්‍යතාවයක් උනොත් එහෙම උඩ ගෙදර සහයෝගය ලබා ගන්නත් ප්‍රධාන වශයෙන්ම කිව්වොත් බේස්මන්ට් එක එපාර්ට්මන්ට් එකට වඩා ගණන් අඩුයි. ඉතින් ඒක තමයි බේස්මන්ට් එකේ එපාර්ට්මන්ට් එකේ අතර වෙනස. ඉතින් thank you so much මත් එක්කලා එකතු වෙලා හිටියට.